වශයෙන් දැන් 2026 මම හිතන්නේ අසනීපෙනුත් ඉඳලා දෙසැම්බර් මාසේ විශාල ජයග්‍රහණයක් එක්ක අවසන් කරා. ඉතින් අද දවසේ මෙතෙන්ට ඔබට ආරාධනා කරන්න විශේෂම හේතුවක් වුණේ ඒක. මොකද අපි ගොඩක් වෙලාවට අපි අර ජයග්‍රහණයකට හඹාගෙන යද්දී එන බාධාවල් නිසා අපේ ගමන මඟ නතර කරනවා. ඉතින් ඒක එහෙම නෙමෙයි කරන්න ඕනි කියන එක මම හිතන්නේ හොඳ මැසේජ් එකක් ඔබ දෙයි. මම ඒකකින් අවසන් කරන්න ටයිම් එක ගිහිල්ලා ඇත්තේ. ඇත්ත මට මම 30 වෙනිදා අපි 30 වෙනිදා වෙද්දී මම දැනන් හිටියේ නෑ මට ඩෙන්ගු පොසිටිව් කියලා. පළවෙනිදා උදේ තමයි මම දැනගත්තේ මට ඩෙන්ගු පොසිටිව් කියලා. සති දෙකක් මට ඒ වෙනුවෙන් ඉන්න වුණා ඇඳක් උඩ. හොස්පිටල් එකේ ඉඳලා මට රෙස්ට් කරන්න උනේ නෑ දවස් දෙකක්වත්. මාව බලා ගන්න ආපු අම්මට පොසිටිව් වෙනවා. එතකොට මම අපව අම්මත් එක්ක ආයෙ හොස්පිටල් එකට යනවා. මගේ ජීවිතේ මේ අවුරුදු 9කටම මම මෙච්චර අභියෝග වලට මුහුණ දීලා නැහැ. ඒ කියන්නේ මම අසනීප වෙනවා මම රෙස්ට් කරන්න ඕන පීරියඩ් එක මගේ අම්මා පොසිටිව් වෙනවා. අම්මා කොළඹ ඇවිල්ලා ඉන්නේ. ඒතර මම අම්මාව ප්‍රයිවට් හොස්පිටල් එකේ ඇඩ්මිට් කරනවා කියලා. ටීම් එකේ ටාගට් එකේ මට ඒ වෙනකොට over 30% 40% විතර මට කරන්න වෙනවා ඩිසැම්බර් වල. ලොකු චැලෙන්ජ් එකක්. මට එක ඩිසිෂන් දෙකක් තිබ්බා ගන්න. එකක් තමයි මම මේ ටාගට් එක අතෑරලා මට මේක කරන්න බැරි වුණේ ඇයි කියලා ඩෙන්ගු නිසා කියලා මට මුළු ලංකාවටම කියලා එක්ස්කියුස් එකක් ගන්න පුළුවන්කම තිබ්බා. ඒක එක ඩිසිෂන් එකක්. අනිත් ඩිසිෂන් එක තිබ්බා මම මේ ඔක්කොම ප්‍රශ්න මැද මම මගේ ගෝල් එකට ගිහිල්ලා මගේ ටීම් එකට මාව කවුරු හරි ෆලෝ කරනවා නම් ඒ කෙනාට ලීඩ් බයි එක්සැම්පල් එකක් වුණා කියලා මට මුළු ලෝකෙටම කෑ ගහලා කියන්න මගේ ලයිෆ් ස්ටෝරි එක ලියන දවසට ඒ පොතේ ලස්සන පිටුවක මේක ලියනවාද කියලා ඩිසිෂන් දෙකකින් එකක් ගන්න සිද්ධ වුණා. මම ගත්තේ හැමෝම කරන දේ නෙමෙයි. මම හිතුවා මගේ ලයිෆ් ස්ටෝරි එකේ ලස්සනම පිටුවක් වෙන් කරනවා 2025 ඩිසැම්බර් කියන මන්ත් එකට කියලා. මම ඩබල් MDRT කරනවා කියන එක මම මට දීපු ප්‍රොමිස් එකක්. බැලන්ස් එක 5 days මට තියෙන්නේ 5 million බැලන්ස් එක. මම අසනීප තත්ත්වයෙන් හිටියේ මට රෙස්ට් කරන්න කියලා ડોක්ටර්ස්ලා කියාදිත් මම හිතුවා නෑ මම මේ ගේම් එක ප්ලේ කරලා ඉවර කරලා තමයි මම රෙස්ට් කරන්න කියලා. ඉතින් මම හිටියට වැඩි හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. මම හිතන්නේ අර පොසිටිව් වයිබ් එකක් ඇතුලේ දුවනකොට 31 වෙනිදා වෙනකොට මගේ MDRT එක කම්ප්ලීට් මිලියන් 110ක ටාගට් එකක් ගත්තා. ඉන්ට්‍රොඩියුස් මිලියන් 109.7ක් almost 110ක් මම ගහුවා. thank you. අර දෙන්නේ එක්කනට මම thank you කියනවා. මගේ ජීවිතේ තිබුණ නැති එනර්ජි එකක් ගත්තා එළියට. මගේ ඩෙන්ගු මදුරුවක් කෑවේ නැති වුණා නා. මම ගහන්නේ නැහැ ඔය සෙකන්ඩ් MDRT එක 110 ගහන්නෙත් නැහැ. මොකද මම හිර වෙනවා තැනක. හැබැයි මම එයාට thank you කියනවා. මොකද සමහර චැලෙන්ජස් එන්නේ අපේ ජීවිතේට ඔයාව පහළට දාන්න නෙමෙයි උඩට ඇදලා ගන්න. ගිය අවුරුද්දේ ටාගට් එකට යන්න බැරි වෙලා ෆේල් වුණා නම් ඔයාව නවත්තන්න කාටවත් දෙන්න එපා. ඔයාව නවත්තන්න ඔයාටවත් ඉඩ දෙන්න එපා. ඔයාගේ ජර්නි එක ජනවාරි පටන් ගත්තා නම් ජූන් වෙනි ටාගට් එක ඉවර කරන්න. ඊට පස්සේ එක්ස්ට්‍රා දෙයකට යන ඩිසම් අන්තිම මොහොත වෙනකන් ටාගට් ගහන්න ස්ට්‍රගල් කරන්න එපා. ඒක හරි අමාරුයි ජීවිතේට. ඒක හරි වදයක්. ඒක ඇතුළේ ලොකු ස්ට්‍රෙස් එකක්. ගෙදර මිනිස්සුන්ටත් අපි වෙන්නන්න බැරි නෑ. අපේ ස්ට්‍රෙස් එක අපි හැමෝටම පිට කරනවා. ඉතින් කාටවත් කම්ප්ලේන් කරන්න එපා. වැරදුනා නම් කොහේ හරි අවුල තියෙන්නේ අපේ. අපි ඒක නිවැරදි කරගෙන ලස්සන ජීවිතයකට යමු. හැමෝටම good luck. ජය වේවා. Thank you so much.